නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අද දින අප තාම 99 තුන්කාලෙන් කියලා කියපු අපි බේරගත්තා මේ මාළු ලෑල්ලට වැටෙන විදිය මත්ස්‍යයෙන් මේ කට්ටියට කියන බට්ටු මේ කට්ටියගේ ඇති විශේෂත්වය තමයි මේ ගෑනු සත්තු තමන්ගේ දරුවන්ව කටේ තියාගෙන තමන්ගේ මුඛේ තියාගෙන ආරක්ෂා කරන්නේ. ඒ තරම් මෞසෙනෙහස තියෙන ස්ත්‍රීසන් සතුන් జాතියක් තමයි මේ බට්ටු කියලා කියන්නේ මාළුන්ගේ. අපි නිදහස් කරගෙන ආවා ඔක්සිජන් උත් දාලා මේ පේන වාගේ තියෙන්නේ සමහර විට විතර වෙන්නත් පුළුවන්. අපි විශාල වශයෙන් අවිතන්නේ 500ක් විතර නිදහස් කරගෙන ආවා. ඉතා විශාල මුදලක් අපි වැය කරලා අපි දැන් මේගොල්ලෝ නිදහස් කරලා අරිනවා. මේ සදහවතුනේ අපි මේ ඊයේ පෙරේදා දැක්ක වීඩියෝ වල ඔච්චර ගම් වතුර යට වෙලා මැරෙන්න වැටිලත් අර අසරණ මාළු ගොඩට ආපු මාළු ඒව තියෙනවා. සමහර අය වතුරට දැම්මා සමහර අය කොට මර තමන්ට වෙච්ච දේ හපන් දෙයක් ඒ අසරණ සත්තු මරලා කනවා මුන් ඊළඟ මේ වාගේ තිරිසන්න නු තව තේරෙන්නේ නැත්නම් මුන් අදහන ආගම් වල වරදක්ද මුන්ගේ වරදක්ද කියලා කියන්න බෑ අපිට. අපි දැන් මේ අවස්ථාවේදී අපිට බෞද්ධ සදහවතුනි ඔලු බෞද්ධය කියන්නේ බුද්ධිමතා ඔළුවට ගන්න ඥානයට ගන්න මේ සත්තුන් අපි වාගම ජීවත් වෙන්න ආසයි. අපිටත් වැඩි ආසයි. අපිට පිනක් දහමක්වත් කරගන්න පුළුවන් මේ අතරින්ට පිනක් දහමක් කරගන්න බෑ. මේ පෙර බවල අපේ ඥාති. ඒක දැන් අපි මේ කට්ටිය මේ බඩදරු හම්බලෙම නිදහස් කරලා අරිනවා. ඔයගොල්ලෝ සදහවතුන් හොත හිතට ගන්න මේ මැරිච්ච ඥාතීන්ට මේ බලෙන් උදුරගත් මස් මාංශ ගිල්ලෝලා පැවිදි නැති කට්ටියට හරි කවදාවත් මේ පින් බලාපොරොත්තු වෙන්න එපා. ඒක පවක්. දැන් අපි මේ වගේ මේගොල්ලෝ නිදහස් කරනකොට අපිට කියන්න පුළුවන් ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ කියලා ඥාතීන්ට අපිට පින් අනුමෝදන් කරලා මේ වගේ උතුම් කටයුත්තක් කරන්න පුළුවන්. කුණු ගද ගහන පස්පාන්ත දීලා පොරගෙඩියන්ට කොහෙන්ද පින් අනුමෝදන් වෙන්නේ. මේ වචනේ භාවිතා කරේ වචනේ භාවිතා කළ යුතු නිසා. ඒක තමයි අපි ඍජු සහ වඩාත් ඍජු සක්කෝ උජූත සූජූත කර්ණයේ මෙසුතරේ පරිදි. එහෙනම් අපි අත තියමු. මේ අපි දුවේකු තැන්නේ ඉන්නවා අත තියලා පින් අනුමෝදන් කරන්න. හරි අඩිය ගොඩක් කරා. ඒවද දරුවෝ උපන්දිනවක මෙන්න මේ වගේ දේවල් කරන්නේ. දීර්ඝායුෂ ලැබෙනවා. එතකොට ඒකට ඥානශක්තිය ලැබෙනවා. හැමදේම කොහොම තියලා අත තියලා මේවට වැඩිපුර සදහවතුන් එක්රොක් වෙන්නේ නැහැ. පෞකාරකම් වැඩි අපේ ලංකාවේ දැනට. අපි හැමදාම කරනවා මාසෙට දෙතුන් වතාවක් මේ වගේ. අය මොකද මේක තමයි නිවන නිර්වාණය. නිර්තුෂ්ණාව. මස් තුෂ්ණාවෙන් පෙළෙනේ උන්ට මේව කන්න දීලා අපි ලබන පින නම් ඉතින් එහෙමනම් අපාය ගිහිල්ලා යම රජුරන්ට දානයක් දෙන එක හොඳයි ඊට වැඩි. ඒවල 50යි උංගුනේ. ගම්මේ නාතීනම් හෝතු අපේ සිළු මියගිය දෙමාපියට ආදි මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වේවා. සසර දුක පිළිමට නිර්වාණ සුවයම ලැබේවා. Please bestow merits upon your demise relation Kitan kin. ඒ විදිහට ධම්මේ ඥාතිනම් හෝතු කියලා සුඛතාන් තුනාතයෝ කියලා ඒ විදිහට පින් අනුමෝදන් කරන ඒ හොඳටම ඇති. මේ හොඳටම ඇති මේ සතුන්ට පණ දෙනවයි කියන්නේ බහුල ඉන්න ඥාතීන්ට දීර්ඝායුෂ ලැබෙනවා.
හොඳ බවවලට යන්න පුළුවන්. මේක සත්තයි. බුදුරජාණන් වහන්සේගේ දෙසුම් මේකයි. අත විකෘති දෙලා තියෙන මේ ඔක්කොම. අපිට කනගාටුයි ඒ ගැන. දැන් මේ නිදහස් කරමු. Damai naati nang hotu sukitaon sunatu damai naati nang hotu sukitaon sunatu damai naati nang hotu sukitaon sunatu utakat me ada boleh boleh මේ අද දින මම මත්ස්‍ය අපේ දානය සඳහා උදෑසනින්ම මට මුදල් ලැබලා තිබ්බා. ඕස්ට්‍රේලියාවේ සේවක ඩොක්ටර් සානු සෙරත් පුතා දෙබ්බ මට මැසේජ් එකක් දාලා තිබ්බා මාළු පිටතරම් නිදහස් කරන්න කියලා. අපි තවත් අපේ අතිනුත් දාලා අපි ඒවා මත්ස්‍යන් අතුදේ රැගෙන ආවේ. මොකද පණිවිඩය ආපුවාන් පස්සේ අපි වැඩි වෙලා ගත කරන්න හොඳ නැහැ. කෙලින් මේගොල්ලන්ට ඕන සල්ලි. මේගොල්ලන්ට පණ තියෙනවද නැද්ද මාළු ලෑල්ලද ඒ මොකක් ඒ දීවරීන්ට ඒව අදාළ නැහැ. ඒගොල්ලන්ට ඕන කොහොමද සල්ලි ටිකක් ගන්න මේ විකුණා දාන්න. අව චුට්ටක් පරක් වුණා නම් එහෙම මේ ඔක්කොම ඩෑඩි වලට ගිහිල්ලා අද දවල් වෙනකොට තැම්බෙනවා මේ ඔක්කොම. මේ කොළඹ ප්‍රදේශයේ එච්චර අමාරු නෑ මේවා විකුණා ගන්න බොහොම ලේසි. අපි අතිරියෙන් ගෙනාවේ. ඒ නිසා කරුණාකර සදාවතුනි ඔබලාත් ඔබලාගේ උපන්දිනය දරුවන්ගේ උපන්දිනය වෙන හරි දීර්ඝායුෂ ලබන්න. උපන්දිනය කියන්නේ මිනි වලට වසරකින් ලඟ වෙන දිනේ. මාරයා ළඟට එන දිනේ. මේක සුබ දිනයක් නෙමෙයි අසුබ දිනයක්. දීර්ඝායුෂ ලබලා තමන්ට තව ටිකක් සැනසීමේ සතුටෙන් මේ කලබලයක් කරදරයක් අනාකූලක් නැතුව ජීවත් වෙන්න ඕන. මෙන්න මේ වගේ පින්දහම් කරන්න. මේවයි කරන්න ඕන උපන්දිනවලදී. එහෙමත් නිසාද තමන් කරන වපුරන දේ තමයි අපහු තමන්ට ලැබෙන්නේ. මේ වපුරන දෙයක් මේවා වැපරුවායින් පස්සේ මේ පොඩි දරුවෙකුත් ඇවිල්ලා අද අපිට මෙයායි තාත්තයි මේ එකවිලා ඉන්නේ. මේ ලොකු දරුවටත් ලොකු සන්තෝෂයක් පිනක්. අපි ඔක්කොටම පින් මේ මම සදහවතුන්ගේ කරුණාබරිතව ඇද සිටින්නේ. ඔය උපන්දින විහිළු සාද පවත්වන්න එපා. ඔක අසුබ දිනයක්. මෝඩයෝ තමයි ඔය කාලා බීලා ජොලි පිට ඉන්නේ. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඒ මිනිස්සුගේ මරණය ලඟ වෙන අවුරුද්දකින් මාරයා hina වෙනවා වට. මේ වගේ දේවල් කරපුවාම මාරයාට hina වෙන්න බෑ. මාරයා ටිකක් පස ගන්නවා. ඒකයි එන මේ ටික හරි. මේ අපේ ඥාතින්තර බව. ඉතින් මේ ඥාතිනම් හොතු සුතාවුන් තුනාදේ ඉතින් මේ මම ඥාති ડોક્ટર સાનુ ગસેન્દ્ર අපේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන පුතාට සහ ඒ පුතාගේ මියගිය සරත් සෙන්ද්‍ර පියාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. හොඳ භාවයකට එතුමාටත් ආගමනය වීමට අවස්ථාව සැලසේවා. සානුක පුතාටත් ජීවිත ගමන යාට දරුවෙකුත් ඉන්නවා. දරු පවුලක් ඒ කට්ටියට සියලු දෙනාට අනුමෝදන් වේවා. අපිට මටත් අපි මේ කට්ටිය සියලු දෙනාම අමිල පුතා අනුග මේ මහත්මයෙක් ඉන්නවා. ඒකට දුවේ නම මොකද? ශිනාය දුවට අගේ තාත්තට අපි අනුමෝදන් වීම. වසර වසනාතුළු කරදරයක් අනාකූලක් අහේනියක් දුකක් වේදනාවක් නැතු දීපට වාසනාව ලැබේවා. ආකාසත්ත චමුමත්තා දේවානාගම හිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්දකන්තු ලෝකසත්තා. ආකාසත්ත චමුමත්තා දේවානාගම හිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්දකන්තු දේශනා. ආකාසත්ත චමුමත්තා දේවානාගම හිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්දකන්තු සම්බුද්ධ ශාසනං සාදු. එතකොට මේ සම්බුද්ධ රූපයෙන් සබ්බේ දේවානුමෝදන්තු සප්පදම් පස්සිය සබ්බේ සම්‍යක් භූතානුමෝදන්තු සම්පදම් පස්සිය සබ්බේ සත්තානුමෝදන්තු සප්පදම් පස්සිය සාදු. අතිචාර කුසල කර්මයක් සංසාරගතව අපි සෙවණැල්ලෙන් අපේ සෙවණැල්ලෙන් අප පසුපත සීල දෙනාගේ පසුපතෙන් සෙවණැල්ලෙන් වේවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සත්‍යයයි. තමන් කුසලයක් කරනකොට කුසලේ එනවා තමන්ගේ පිටිපස්සේ හේමලයාසේ සංසාරගතව. තවක් කළොත් අකුසලයක් කළොත් ඒක කරත්තරෝදේ වගේ හරක පිටිපස්සේ ගෙන රියසක විලසින් එයත් පස්සේ ගෙනවා අකුසල කුසල් දෙකම පස්සේ ගෙනවා. ඒකින්ද අපි අකුසල් නොකර ඉන්නීමට කටයුතු කරමු. පොඩ්ඩෙන් සමහර විට
පව්කාරයෙක් ඇහිලා මේව අද දානෙට අරන් ගියා නම් ලෑල්ලේ ඉඳලා සිවණ පිරිසට දන් දෙන්න අද මොනතරම් පවත්ද එතකොට කරගන්නේ නිකන් හිතන්න බලන්න අපිට මොලේ තියෙන අපි මිනිස්සු වශයෙන් ඉපදුණු නිසා සත්තු වෙලා ඉපදුණා නම් අපිට මේ මොලේ එන්නේ නැහැ අපිට මොලේ ආවේ අපි දහම හදාරන නිසායි දහම ගැන දන්න නිසායි බොරු දහම් අදහන්නේ නැහැ අපි බුදුරජාණන් වහන්සේ කපටි සිල්පද කියන්නේ නැහැ ආරාධිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා හොතට බස් මාංශ පාත්‍රවලට බෙදා ගන්නවා. එතකොට මම නොමරමි අනුල්ලව මරවාගෙන කමි. අනුන්ට මැරෙන්න අනුබලද දෙමි. එහෙම කපටි සිල්පද කියන්න ශ්‍රී බුංග දේශනාවල එහෙම බුදුරජාණන් වහන්සේ වගේ ලෝකෝත්තර උත්තමේ කවදාවත් කපටි සිල්පද කියන්නේ නැහැ. හොඳින් හිතේ තියාගන්න. කරණීය මෙස්ස සූත්‍රය, මෛත්‍රී කිරීමේ සූත්‍රය, ගායනීය කියනීය සූත්‍රයක් නෙමෙයි. මේ අපි කරණීය මේ කරනවා අපි මෛත්‍රිය. සතුක බේරනවා මැරෙන්න හිටිය සත්ව නිදහස් කරනවා. උන්ට පණ ආපහු පණ දෙනවා. ආපහු හුස්ම දෙනවා. මේ අවස්ථාවේදී හොඳට හිතේ තියාගන්න. මේ සතුන් ගන්න හුස්ම පොද පාසා අපට අපේ ආයු කාලය දීර්ඝ වෙනවා. මේ හුස්ම නැති වෙන්න ගියා. මේ හුස්ම නැති වෙන්න ගිහලා දැන් සන්තෝෂෙන් ඉන්නවා මේ නට. දැන් අපි කොච්චර පින්වන්තයද? අපිට හුස්ම නැතුව ජීවත් වෙන්න පුළුවන් ද විනාඩියක්? විනාඩි 2ක් විනාඩි 3ක් ජීවත් වෙන්න පුළුවන් බෑනේ. එන්න අන්න ඒක කල්පනා කරගන්න බැරි නම් ඔබලා බෞද්ධයෝ නොවේ. මිත්‍යා දෘෂ්ටිකයෝ වෙයි. බෞද්ධයින්ට මම මේ කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයින්ට නෙවෙයි. මිත්‍යා දෘෂ්ටියින්ට ඔය කියලා වැඩක් නැහැ. එන සාදු සියලු දෙනා තෙරුවන් සරණයි. මේ අපි නිදහස් කරගන්න නැවත වරක් ආවි නරඹන්නේ කියලා සදාතුන්ගේ ඉල්ලා සිටින මේ බලන්න උඩට ඇහිලා සන්තෝෂයෙන් අපි දිහා බල යනවා. මේ නිදහස් කරපු මක්සින් අපි දිහා බල යනවා. මේ අම්මලා බඩදරු අම්මලා ඒගොල්ලෝ නොදන්නව නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා අපිව මරන්න හිටියේ අපි හවුස් ඉර කරන්න හිටියේ දැන් අපිව මේ හාමුදුරුවෝ මේ කට්ටිය ඔක්කොම ඇහිලා ඒ කාර්යදී අදගත්ත කෙනෙක් ඇහිල්ලා එහෙම හිතන ඇති. අපිව බේරලා ගියා මේ කට්ටිය දින්සෙන් දෙන්න ඔක්කොම ඒගොල්ලන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. ඒගොල්ලෝ මේ ආරක්ෂක තන් ප්‍රදේශයක් මේකේ නෑ කවුරුවක් අල්ලන්න එන්නත් බෑ පාර්ලිමේන්තුව ළඟ. පැය 24ම ආරක්ෂාව මේකළු සංසාරගතව මේකළුගේ දරුපැටව සියලු දෙනා සමග සන්තෝෂෙන් ජීවත්. ඒක තමයි අපේ එකම ප්‍රාර්ථනා. ඒකායන ප්‍රාර්ථනය. මේවා හිතෙන්වත් ප්‍රඥාව වැඩෙන්නත් පෙර වාසනාවක් තියෙනවා. කුබ්බේත කතමුන්නතා. පෙර වාසනාවක් තියෙනවනේ මේවල හිතෙන්න. Hence, please, dear devotees, think deep or contemplate the value of saving lives. These all are invaluable events as far as I do, to my knowledge. Thank you very much.